ඔන්න මං ආයෙත් ආවා ඔයාලට මේ මගේම කතාවක් එක්ක. මේවා ඇත්ත කතා. දැන් මම මගේ පවුලේ දෙවනියා. අපේ අම්මා ගෑනු ළමයෙක් ලැබෙනවට කැමැත්තෙන් නෙමෙයි හිටියේ. මොකද එයාගේ ජීවිතේ ප්‍රශ්න තිබුණානේ මම ඔයාලට මීට කලින් වීඩියෝ එකේ කිව්වා. ඉතින් මම දෙවෙනි ළමයා හැටියට තමයි එයාට ඉපදෙන්නේ. දෙවනි ළමයා එයා බලාපොරොත්තුෙන් හිටියේ නෑ. මොකද පළවෙනි බබා ඉපදිලා අවුරුදු 2කින් තමයි මම එයාගේ කුසට එන්නේ. ඉතින් එයා ඒ වෙලාවේ ප්‍රශ්න ගොඩකට මැදි වෙලා ඉන්නේ. ඒ කියන්නේ මහත්යත් එක්ක වලි. ඉතින් මම ඉතින් විහිළුවටත් අහනවා වලි ප්‍රශ්න ඔක්කොම තිබුණාට ඉතින් මේවෙන් අඩුවක් තිබ්බ නෑ නේද කියලා. ළමයි හැදිල්ලෙන්. ඉතින් ඒක ස්වභාවිකව වෙන දෙයක්. මම්මගේ අම්මට තාත්තට මොන වුණත් ආදරේ. ඉතින් මේ ඔන්න ඔය අතරේ මම අපේ අම්මගේ කුසට එද්දී අපේ අම්මට ලොකු ප්‍රශ්නයක් වුණා මේ දරුවව තියාගන්නවද නැද්ද. ඉතින් අපේ අම්මා මේ මට කියපු කතාවක් මේක. ගොඩක්ලාට ප්‍රශ්න තියෙනකොට අපේ අම්මා ඒවයි මිරිකෙද්දී තරහ ගියාම මට හැමතිස්සෙම වගේ කියපු දෙයක් මේක. මට ඇහෙන්නේ නැති මේ කතාව 100,000 වාරයක් ලක්ෂ වාර ගානක් ඇහෙන්නේ නැති. මගේ සිංහල සමහරලාට එච්චරම හරි නෑ. ඉතින් මේ මොකද මේ පොඩ්ඩක් ඉතින් ඒ ගැන ඒක ගණන් ගන්න එපා හොඳේ. ඉතින් මම මේ මගේ කතාව මම ටිකක් නවත්තලා ඔයාලට මේක කියන්නේ. මගේ කතාව වෙන කාට හරි වෙනවා ඇති මේ වෙද්දිත්. ඉතින් ඒ වගේ අයව දිරිගන්නන්නත් මේ මගේ කතාව ගොඩක් වෙලාට උපකාර වෙයි. ඉතින් ඔය අතරේ අම්මා බැලුවා. ඉතින් දැන් එයාගේ කුසට මම ආවහම එයා මේ මට තව දරුවෙක් එපා මේ වෙලාවේ කියන හැඟීම එයාට ආවා. නමුත් එයා දන්නේ නැහැ මේ මම ගෑනු දරුවෙක් කියලා. දැන් බඩට ආපු ගමන් එයා දැන් ෆුල් try කරනවලු මාව නැති කරන්න. ඔය උෂ්ණාධික දේවල් කනවලු. මට කෝ ඉතින් මම මට ඉතින් කේන්ති ගියාම ඔය කියන කතාව ඉතින් මට තේරෙනවා ඒ වෙලාවේ ප්‍රශ්න ගොඩකට මැදි වෙනකොට අපේ දෙමව්පියෝ ආවේගයෙන් කෑ ගැහුවට සමහර දේවල් එයාලා නොදැනුවත්වම එනවා. ඉතින් මට කියනවා මේ මං අරවා මේවා කෑවා ළමයාව නැති කරන්න. ඉතින් ෆෝල් ට්‍රයි කරා කියලා. ඉතින් නමුත් ඒකක්වත් හරි ගියේ නැහැ. අන්තිමට දරුවා හිට්ටා. හොඳේ ඒකනේ කියන්නේ ඉතින් කතාවට. ඉතින් ඔහොම වෙලා ඉතින් මං ඉපදෙනවා. මම ඉපදුනාම එයා මොකද අපේ අම්මලා ඉස්සර වගේ මේ දැන් සෙට් එක වගේ මේ බබා බඩට ඇවිල්ලා මාස 4න් 5න් හොයාගන්නවනේ නේද මේ දරුවා ගැහණු ළමෙක්ද පිරිමි ළමෙක්ද ඒ පහසුකම් අපේ අම්මලාට තිබ්බේ නැද්ද. ප්‍රශ්න මිරිකලා ඉන්න කාලයන්නේ. ඉතින් දරුවා ලැබෙනකන් දන්නේ නැහැ මේ ගෑනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා. ඔන්න දැන් පළවෙනි ලෙවල් එක මං පාස්. මං ෂේප් එකෙන් හිටියා බඩේ ෂේප් එකේ. නමුත් දෙවනි කේස් එක තමයි මම ගෑනු දරුවෙක් වෙන එක. එයාට මාව ලැබෙනකොට ගොඩක් අම්මලාට සතුටුයි. හැබැයි පුදුම වැඩේ කියන්නේ අපේ අම්මගේ බර්ත්ඩේ එක 21 මම ඉපදෙන්නේ දෙසැම්බර් 20. හොඳ ඉතින් ඒ වෙලාවේ දොස්තරලා යාට කියන්නේ මේ ඔයාට මෙන්න වාගේ බර්ත්ඩේ ප්‍රසන්ට් එක කියලා වාගේ බර්ත්ඩේ තෑග්ග උපන්දින තෑග්ග. නමුත් එයාට මාව උපන්දින තෑග්ගක් වගේ පෙනුනේ නැහැ. කරුමයක් වගේ පේන්න ඇති, හෙනයක් වගේ පේන්න ඇති. ඉතින් මම ඉපදෙන්නේ ඔන්න ඔහොමයි මේ ලෝකෙට. ඉතින් මම මේ කතාවෙන් ඇත්තටම කියන්න හදන්නේ අපේ අම්මා ඒ වෙලාවේ යාට දැනගෙන ඉන්න නැතුව ඇති. එයා ප්‍රශ්න රසකට මුහුණ දෙනවා. අද දවස වෙනකොට අම්මව බලා කියාගන්නේ මම තමයි. ඉතින් පවුලේ කළු බැටළුවා ඔය බ්ලැක් ෂීප් කියලා කියන්නේ කළු බැටළුවා මං තමයි. නහයට අහන්න නැති එක මං තමයි. නමුත් ඉතින් ගොඩක් වෙලාට හැම පවුලකම ඉන්නවනේ ඔය වගේ නහයට අහන්න නැති උන් කියන දේ අහන්න නැති උන්. ගොඩක් වෙලාට අපි නම් අහගන්නවනේ කාලකන්ණියා මෝඩයා එපා කරපු එක ඒ වගේ තමයි මමත්. ඉතින් නමුත් අන්තිමට ඔය එපා කරපු එකාද කාලකන්ණියාද කරුමෙට ඉපදිච්ච එකාද අද වෙද්දි එයාව බලා ගන්නවා. ඉතින් ගොඩක් පවුල්වල මේ පළවෙනි බබා එහෙමත් නැත්නම් අන්තිම බබා
අන්තිම දරුවා ඉපදෙද්දී ඇත්තටම පවුල හරි ස්ථාවර තැනක ඉන්නේ. ඒක අන්තිම බබාට ඒක බලපාන්නේ නැහැ. මොකද ඒ වෙද්දී ඒගොල්ලෝ ස්ථාවරයි, පරිණතයි, ටිකක් අසාදේ බැඳලා දෙන්න තේරුම් අරගෙන ඉන්න කාලයක්ේදී. ඉතින් පළවෙනි බබාටත් අවුලක් නැහැ ගොඩක් කලාවටනේ. පළවෙනි බබානේ. ඉතින් දෙවෙනි බබා හැටියට ඉපදෙන කෙනාට තමයි මේ කේස් ටික ටිකක් බලපාන්නේ. ඉතින් මේ දැන් වෙනකොට කවුරු හරි ওই தත්තෙට මුහුණ පානනයි කියන්නේ මවක් කවුරු හරි දෙවනි බබා ලැබෙන ඉන්නකොට මොන හරි දේවල් හිතනවා නම් මං වගේ තත්ත්වයකට මුහුණ පාන නම් අපේ අම්මා වගේ ප්‍රශ්න මැදක ඉන්න කෙනෙක් නම් ඒවා මුකුත් කරන්න හදන්න එපා. දරුවව මේ ලෝකෙට බිහි කරන්න. මොකද ඔයාගේ කුසේ ඉන්න දරුවා කොයි වගේ කෙනෙක්ද කියලා ඔයා දන්නේ නැහැ. භාගයක් වෙලාවට රටේ ඉන්න ජනාධිපතිතුමා ඔයාගේ කුසේ ඉන්නවා ඇති. ඔය අනිත් එක ඔයාව ජීවිත කාලයක් බලා ගන්න එක්කෙනා ඒ දරුවා වෙන්නේ නැති. ඔයාලගේ පවුල ගොඩ දාන්න ඉන්නේ දරුවා වෙන්නේ නැති. ඉතින් දෙපාරක් හිතන්න මේක අපිට ලැබෙන තෑග්ගක් ළමෙක් කුසට එනවා කියන්නේ. ඉතින් අනිත් එක තමයි සමහර අවස්ථාවලදී මේ එක එක දේවල් වෙනවානේ. ඔය අපි දකිනවානේ පාරේ දාලා යනවා, වැසිකිලි වලවල දාලා යනවා. ඒවා ඉතින් ගොඩක් වෙලාවලට මම කියන්නේ ඒවා කරන්න එපා. මේ කාට මඩමකට හරි දෙන්න, ළමා නිවාසයකට හරි දෙන්න. ඔයාට එයාව බලා ගන්න අමාරු නම් ඒ වගේ දේවල් කරන්න එපා. පුළුවන් තරම් ජීවිතයක් විනාශ කරනට වඩා ජීවිතයට පණ දෙන්න බලන්න. පුළුවන් නම් ඔයාට දරුවව හදන්න කැඳ දීලා හරි ලුණු කැඳ හරි ලුණුයි බතුයි කවලා හරි ළමයව උසමහත් කරගන්න. මොකද ඔයාගේ ළඟ හැදෙන වැඩෙන දරුවා කොයි වගේ කෙනෙක්ද කියලා ඔයා දන්නේ නැහැ. ඉතින් ප්‍රාර්ථනාව හොඳ නම් ඒක ඉෂ්ට වෙයි. ඉතින් දෙවෙනි දරුවා හැටියට ඉපදෙච්ච ඔයාලා කවුරු හරි ඉන්නවනම් මං වගේ තත්ත්වයකට මූණ පාන නම් මං කියන්නේ දැනට ඔයා පොඩි දරුවෙක් වෙන්න ඇති. ඔයා ඉස්කෝලේ යනවා වෙන්න ඇති. ඔයාට පවුලේ ඔයාගේ අගේ තාම තේරෙන්නේ නැති අවධියක් නේක. ඉතින් ඔයා ගැම්මෙන්ම ඉන්න අතාරින්න එපා. සමහරවල් අම්මලා ඔය ඉතින් දුක හිතන ලාවකට කට කැඩෙන කතා කියනවා හිතන්නේ නැහැ. හැබැයි ඒ කිසිම දෙයක් හිතලා නෙමෙයි කියන්නේ. අපේ රිද්දන්න නෙමෙයි කියන්නේ. සමහරවල්ට ආර්ථික ප්‍රශ්න වලින් මිරිකනට ඔය වගේ දේවල් කියවෙනවා. ඒක ඇත්තටම අපි ළමයි හැටියට ඒක ටිකක් මානසිකව වැටෙනවා අපි. ඉතින් ඔන්න ඔය වගේ දේවල් වලටත් මම මූණ පැව මේ වගේ කතා කියන්නේ ගොඩක් කලකට මෙහෙ ගිහිල්ලානේ ඔය ගොසිප් කියන්නේ අපි ගැනනේ. ඉතින් මං හිතුවා මගේ කතාව ඔයාලට මගේ කටින්ම කෙලින්ම මගේ ගෙදරින් දැම්ම කියන එක මට හරි ලේසි. මොකද ඒතොර කවුරුත් මේ වටපිටාව මාව පේන්නේ නැහැ. මට විවෘත වෙන්න හරි ලේසි. ඕපන් වෙන්න හරි ලේසි. ඉතින් ඔන්න ඔහොමයි මම මේ ලෝකෙට උපත ලබන්නේ. එපා කියලා ඉන්න දරුවෙක් තමයි මම. ඉතින් අද දවසේ මං හරි සතුටුයි. මම මගේ අම්මව බලා ගන්නවා. මං කාට හරි වචනකින් හරි මං සතුටු කරන්න මට වරම ලැබුණා. මට ජීවත් වීමේ වරම ලැබුණා. මං අම්මට හැමදාමත් ආදරේ. මං එයාත් එක්ක කිසිම තරහවක් නැහැ. ඒ දේවල් ඒ කාලේ වුණා. නමුත් මේ කාලේ කාට හරි ඒ වගේ දෙයක් වෙනවා නම් අම්මා හෝ වේවා, දරුවෙකුට හෝ වේවා, ඔයාලා මේ කතාව අහලා ඔයාලට යම් කිසි දෙයක් දැනුණා නම් හැඟුණා නම් ඒක තමයි මට ඕනේ. දෙගොල්ලොම අම්මලා ඉන්නවා නම් අපේ අම්මා වගේ හිතන ඒකෙන් මිදෙන්න දරුවෙක් ඉන්නවා නම් අනේ මොන මගුලකටද මම ඉපදුනේ කියලා ඔයා අල්ලගෙන ඉන්න. ඔයා ලොකු වෙද්දි එක්ක ඔයා ඇත්තටම මේ අවදියේදී ඔයා හොඳට ඉගෙනගෙන දස්කම් පෙන්නනවා ඇති. ක්‍රීඩකයෙක් වෙන්න ඇති. කවුද දන්නේ මේ වෙනකොටත් අම්මා හරි සතුටින් අම්මයි තාත්තා හරි සතුටින් ඔයාව දැනටමත් බාර අරන් ඇති. ඒ නැති වුණත් ඉදිරියේදී ඔයා කවුද කියලා එයාලට ඔප්පු කරන්නවට chance එකක් ලැබෙයි. ඉතින් ඔයාලා හැමෝටම ජය වේවා. බුදු සරණයි. ආදරෙයි. හැමදාමත් ආදරෙයි. ඔච්චරනේ ඕනේ. හොඳින් ඉන්න. I love you. Ginger Styler.